වෙලා බලන එකයි සිංහලන එකයි දෙකම එක සැරේ කරමුද? Yo friends, welcome to SN Tech Studio YouTube channel. ඔන්න ඉතින් අද සුපිරිම ටෙක් ගැජට් එකක් තමයි අන්බොක්ස් කරන්න යන්නේ. ඔයගොල්ලන්ට මම කලින් කිව්වා මොකද්ද මේ ටෙක් ගැජට් එක කියලා. ඔයගොල්ලෝ තාම ලෙන් දකින්න නැති. ඔයගොල්ලෝ දකින්න නැති. සින්දු අහන්නයි වෙලාව බලන්නයි දෙක එකට කොහොමද කියලා. සරලව කියනවා නම් සින්දු අහන එකයි වෙලාව බලන එකයි දෙකම එකෙන් කරන්න බෑ. ඉතින් මොඩේ දන්න අය ඒක. අද ගෙනල්ලා තියෙන්නේ මම ඔල්ලෝසෝගේ Bluetooth speaker එකක්. ඒ කියන්නේ earpods දෙකක් එකම පැකින් එකේ තියෙනවා. ඒකේ වෙනස තමයි මේ දෙකම එකම පැකින් එකේ තියෙන්නේ. ගානට හරියන්න performance තියනවා කියලා තමයි අපිට කියලා දෙන්නේ. තාම පැකින් එකක් අල්ල නැහැ. ගෙනල්ලාම උණුවර. අපිට කියන්න බැරුණා මම ටෙක් අයිටම් එකක් අන්බොක්ස් කරන්න ගෙනාවේ දැන් මාස එකමාරකට විතර පස්සේ නේද. ඔයගොල්ලෝ මම කලින් වීඩියෝස් තුනක් බලන්න නැති බැලුවයි කියලා හිතනවා. ඔයගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ තුනක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ගෙනාවේ ඉතින් GTA 6 කරන සමහරවිට වැදගත් තියෙයි සමහරවිට වැදගත් නැති වෙයි. ඒක ගමන්නේ ඉතින් මේ බැරි නැත්නම් ගිහින් ඒකත් බලන්න මම විස්තර ඔක්කොම පළෙන් දාලා තියන්නම් අන්තිමට වීඩියෝ එකේ. කියන්නම් මේ ගාන කොහෙන්ද ගත්තේ විස්තර ටික ඔක්කොම කලින් අපි බලමු පැකින් එක දිහා. මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ පැකින් එකේ තියෙන ඩෙලිවරි කාර්ඩ් එකේ තමයි තියෙන්නේ. මට මේක ගෙනාවා කියන්නේ කොරිය එකේ නම තමයි පූමියෝ කියලා මොකක් හරි මේක මම හරියට දන්නේ නැහැ. ඒකෙන් තමයි මට මේක ගෙනල්ලා දුන්නේ. අර ඉතින් එළින් බලන්න මහ ලොකු දෙයක් නැහැ. මේ පැත්තේ වෙන්න ගිරා කොහෙද දන්න. අපි අන්පැක් කරගෙන බලමු. අන්බොක්ස් නෙමෙයි අන්පැක් කරගෙන බලමු. guys අද නම් වැඩි සෝවන නැහැ. පිහියේ තියෙන්නේ. අපි ඒක කොහෙවත් නැහැ පිහි. ඕක අරගෙන ගහගන්නේ පුකේ. එළියෙන්නේ තියෙන්නේ කපෝ. මේ මන් තාම මෙයා කරලා නැහැ නේද? පොඩ්ඩයි මම බැලුවා කියලා නෑ නේද? මම ඔයගොල්ලොත් එක්ක පළවෙනි එක්ස්පීරියන්ස් එක මම ගන්න. අපෝ මේක වැඩ නෑ නේද? ඒක ඕනේ බාන්නේ. 1 hour later. ඔසිතරම් කරන්නේ. මේ විදිහට තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? ඔක බැක්ටියක් කියලා හිතනවා මේ මොකක් හරි යටවදින කෑල්ලක් මොකක් හරි දීලා දෙන්න ඉතෝනේ guys මෙන්න මේක විතරයි. ඉන්න දෙනවා අපේ බාන්නේ. පැත්තේ නේද? මේ පැත්තේ තියෙනවා. මේ කොලේ දැන් අපිට ඕන මොගුලක් මේ වැඩකුන්නේ කරන්න ඕන නෑ. මේම් දෙන්නට ඔයගොල්ලන්ට විස්තර වෙන්නේ මම ළඟට අරන් දෙන්න. ඕකේ guys මෙතන අපිට ගහලා තියෙනවා watch එකේ brand එක i20 Ultra 3 Max with මොකක්. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ පේනවානේ මෙතනින් watch එකේ පින්තූරයක් දීලා තියෙනවා 10 20යි වෙලා. ඊට පස්සේ මෙතනින් earpods දෙකේ පින්තූරය දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් watch එකේ inch එකේ size එක දීලා තියෙනවා. මෙතනින් display එකේ size එක 2.3 කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන earpods වල earpods කියලා ගහලා තියෙනවා. එච්චර තමයි ඉතින්. ඊට පස්සේ 10-in-1 set කියලා ගහලා තියෙන්නේ. මෙතනින් high කියලා ගහලා තියෙන්නේ. මොකක්ද නන්නේ. ඉතින් අපි වහන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්න තියෙන්නේ මෙතන මේ පැත්තේ නෑ. ඕකේ අපි ඕක කිව්වත් දන්නේ කියලා කියවන්නෙත් නෑ. අපි ඕවා කියවන්නෙත් නෑ. එච්චරයි. ඊට පස්සේ මෙතනින් මහ ලොකු දෙයක් නෑ. ඉතින් පිටිපස්සේ මෙතනින් watch එකේ පින්තූරයක් දීලා තිනවා. ultra මොකක් හරි මොකක්ද දීලා තිනවා. මිලිමීටර් 49 ඉන්චයක් තමයි දීලා තියෙන්නේ. එච්චර තමයි. ඉතින් මේ මෙතන විසිට් කරන්න එපා. අරකයි මේකයි මකුළු ටිකක් දීලා තියෙනවා. මෙතනින් දීලා තියෙනවා හදවත ගැහෙන මකුලක් දීලා තියෙනවා. මේකින් චයිනා කියලා. වැඩ ගන්නවත් දන්නෙත් නෑ. ඉතින් අපි හරිද බලමු හොඳේ. අච්චර තමයි. ඉතින් ඇතුළ කැලත්තිලා වගේ සීන් එකක් තියෙනවා. අපි බලමු හොඳේ. මොකක් වෙලාද දන්නේ නෑ. ඉතින් අපි අන්බොක්ස් කරගෙන බලමු. වෙන්න තියෙන ජාත්‍යන්තර පී ඉතින් මම කලින් පෙන්නුවා. ඕක අරගෙන ගහගන්නේ පුකේ. අපි ඉතින් අන්බොක්ස් කරමු. ලස්සනට අන්බොක්ස් කරන්න ඕනේ මේම.
power bank එක ඕකේ ඔච්චර ලස්සනට ගැහුවත් මේක තමයි ඉතින් යාලවිල අම්මා දෙවි මෙතන මොකද කියන්නේ සාමාන්‍යයෙන් ගමන්නේ යන්නේ තිසික් කරනවා හරි guys අපි box එකෙන් open කරගමු මෙච්චරයි ඉතින් මා ලොකු හරියකුත් නෑ මේක පැත්තකින් තියාගමු තිසික් කරන්න ඕනේ හොඳේ මෙතන පොඩ්ඩක් තැලිලා තියෙනවා වැදිලා තියෙනවා වගේ පොඩි සීන් එකක් තියෙනවා හොඳේ අපි බලමු මේක ඇතුලේ ඇවිල්ලා තියෙන්නේ මේ මම ආසම නැති දේවල් වගේක් තියෙනවා ඊ නපුරු වලින් මේවා අපිට වැඩක් නෑ මේකත් වැඩක් නෑ සිම්පල් කැල්ල ඒකක්වත් අපිට වැඩක් නෑ ඕකේ කොහෙන්ද පටන් ගන්න අපි මුලින්ම චාර්ජරෙන් පටන් ගමු මෙන්න තියෙනවා අපේ වොච් එක චාර්ජ් කරන්න තියෙන චාර්ජරේ පේනවනේ පේනවා පැත්තින් තියාව ඊට පස්සේ අපේ earpods දෙක charge කරගන්න මෙතන charging cable එක දීලා තියෙනවා ඊට පස්සේ අපිට මම කලින් කිව්වේ නෑනේ මේකේ පටි 7ක් තියෙනවා නේ පාට පාටින් පටි 7ක් තියෙනවා 1 2 3 4 5 6 7 දවස් 7ට 7 පාටින් බඩ එහෙම යන්නේ නෑ හොඳේ ඊට පස්සේ එතන තැඹිලි පාට පටිය තියෙනවා එතන තියෙනවා සුදු පාට පටිය ඊට පස්සේ මෙතන ගර්ල්ස් ලාට මම හිතන්නේ පටිය ඊට පස්සේ මෙතන සිල්වර් පටිය තියෙනවා එතන මහලුක හලියක් තියෙන ක්වොලිටි පටියක් නෙමෙයි guys ඒක තියාගමු ඊට පස්සේ නිල් පාට එක තියෙනවා ඊට පස්සේ මොකක්ද මේ අම්මට සිල් රබර් පටියක් තියෙනවා රබර් කියන්නේ ඒක නේ ඇතෙන පටියක් මෙතන කළු පාට එක තියෙනවා අතන දැක්කනේ ඊට පස්සේ මෙතන අපිට වොච් එකට පොඩි මොකද්ද බෑක් කවර් එකක් වගේ දීලා තියෙනවා ඒක නම් හොඳ එකක් වගේ මෙතන බලමු අපි ඊට පස්සේ මේ වොච් එක තියෙනවා මේ ඔක්කොම සීල් ටයිප් වගේ ඇවිල්ලා තියෙන්නේ හොඳයි ඒක නම් හැබැයි බරක් තියෙනවා guys පොඩි අමුතු බරක් තියෙනවා අර නිකන් සාමාන්‍යයෙන් එන්නේ නැති බරක් තියෙනවා හොඳේ මම අර කලින් එකක් අන්බොක්ස් කරා ඊට වඩා මේක බරයි උනේ ඔයාලට මතක ඇති එකක් තියාගමු පොඩ්ඩක් පැත්තකින් මට ඕනි බලන්න මෙන්න මේක ඒක නම් මෙලෝ කරන්නේ නැහැ guys මම දන්නවා එනම් මේකේ හැටි ඉතින් මට හිතා ගන්න පුළුවන් මේක ඇතුලේ බඩු තියෙනවද දන්නෙත් නෑ මුලින්ම මොකද්ද බලන්නේ අපි earpods එක චෙක් කරලා බලමු කොළ වගේ තියෙන කොළ නෙමෙයි මේක ටේප් ඇලෙන්නෙත් නෑ හැබැයි කොළ මොනවා හරි අම්මට සිල් බඩු තියෙනවා charge එක නෑ guys අපි charge කරගමුනේ වැඩ කරනවා ඇති නේද බලමු සත්‍ය මල්ලක මේ දෙකක් තියෙනවා හැබැයි ඒකට මේට වඩා ඒක quality හොඳයි ඒක මම ගත්තේ රුපියල් 7,800 ඔව් මීට වඩා ඒක quality guys අපි මේක charge එකට ගහලා මුලින්ම මේක ගැන කතා කරලා ඊට පස්සේ මේක බලමු මම bluetooth එක ගැහුවා guys charge එකට අපි මේකත් බලමු මේක හැබැයි බරයි හොඳේ අරක සැහැල්ලුයි මේක බරයි ලෝගම් මේක තනත් එකක් තියෙනවා මේක ගලන්න පුරුවන් නැති නේද බලමු අපි කලවල අපුරුම ගලවත හැකි නැතන උඩ එක මම ගලවනවද නැද්ද කියලා බැලුවේ කෝන් නෑ නේද මේක දාගමු අපි ඇත්ත දාලා ඉන්නවා මම කියන්නේ ඇහෙනව නේද මම හිතන්නේ ඇහෙනවා මට මේක පට්ට තදයි කියලා පොකුලත් පොඩ්ඩක් ඉන්න මේක දාගෙන කතාවට බහින්න One day later. හරිය වැඩුව අපි මොකද්ද දාගන්න පාට මෙතනින් පාට කළු දාගමු හරි පැත්ත හරිය තියෙනද පැත්ත හරි අපි මේක උන් කරගෙන බලමු මට නිකන් පැත්ත වැරදි වගේ සීන් එකක් තියෙනවා ඊග පටියේ ඉන්නේ කොහෙද බං මම ගොත් බනිනවා හරිනේ මෙහෙම නෙන්නේ ඔව් මම හිතන්නේ ඒකෙත් බැටරි වැහලා
බැටරි චාර්ජ් කරගෙන ඊට පස්සේ අපි වීඩියෝ එක ඔන් කරමු ආයතරයක්. ඕකේ ගයිස්, ඉතින් මං විනාඩි 20ක් 25කට විතර පස්සේ තමයි මේ හම්බෙන්නේ. ඔරලෝසුව චාර්ජ් කරගත්තා. පොඩ්ඩක් රත් වෙලා තියෙන්නේ. මොකක්ද දන්නේ ප්‍රශ්නේ. කවන්නේ මං මේ කවර් ගලවනවා කියලා හිතුවා පොඩ්ඩක්. කවන්නේ විසික් කරගමු. හරි, ඉතින් වැස්සත් එක්ක මං ඊට කලින් එන්න හිටියේ. අපි ඔන් කරගන්න බලමු නේද? අන්න පාව ඔන් වුණා. හෙලෝ කියලා ආවා. ඕකේ. මෙතෙන්ට කියන ඔක්කොම ඊන භාෂාවෙන් නිකන් තියෙන්නේ. අපිට ලැන්ග්වේජ් එක නම් හදන්න වෙනවා. සෙටින්ග්ස් වල ගිහලා බලමු. අම්මට සිරිමේ කොහොමද ඉතින් හොයන්නේ දීපංකෝ මල්ලා. ඕකේ ගයිස්, අපි වොච් එක පොඩ්ඩක් අරගෙන බලමු. මේකේ මම ඩීටේල්ස් ටික හදාගත්තා. හරිද? සෙටින්ග්ස් ටික හදාගත්තා. දැන් ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙනවා. ඕකේ, ඒක හොඳයි. වෙලාවත් හරි. මේකේ ඇප් එකක් තියෙනවා. ඇප් එකේ නම මේ මොකද මැනුවල් එකේ අපි විසිට් කරපු මැනුවල් එක තියෙන්නේ. අන්න ඒකේ මේ QR එකක් තියෙනවා. ඔයගොල්ලන්ට iOS නම් iOS, Android නම් Android දෙක වෙනස් කරලා මේ මොකද මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇප් එකට ගිහිල්ලා සෙටින්ග්ස් හදාගන්න විතරයි තියෙන්නේ. මේක ඉතින් මාදේ වැඩ නෑ. බ්ලූටූත් කනෙක්ට් කරගන්න තියෙන්නේ. මේ මෙතනින් ඔන් කරලා මේ ෆෝන් එකේ ඇප් එකට කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඕකේ, මං කනෙක්ට් කරලා පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. ගයිස්, මේකේ තව වැඩ කැල්ලක් තියෙනවා. මට ඔයගොල්ලන්ට පෙන්නන්න බැරි වුණා ඒකේ. ඔන්න බලාගන්න. ඔස් හරි. ඔන්න බලන්න. ඔන්න දැක්ක. දෙපාරක් එබුවාම මේ බටන් එක දෙපාරක් එක සැරේ එබුවාම ඔන්න දැක්කද? ඊට පස්සේ අපි මෙතනින් ගියාම අපිට ඕන වෝල්පේපර් එකක් දාන්න උරුම මේක මරුනේ. මේකේ බැටරි හෙල්ත් එක මේ අනම්මන විස්තර ටික පෙන්නනවා. මෙතනින් ඕන කෝල් එකක් ගන්න. අපි කෝල් එකක් ගමුද? කෝල් එකක් ගමු. හරි. මගේ නම්බරේටම අරගෙන හරියන්නේ. කාටද ගන්න? අම්මට ගමුද බලන්න. යනවාද කියලා බලන්න. අම්මට ගමු. හරි ගයිස්, අපි කෝල් එකකුත් ගත්තා. අපි මේ ඊළඟට අපි හાર્ට් බීට් එක ඒ ටික චෙක් කරගමු. මෙතන මගේ මේ මොකද්ද මේ? මේක නේද හાર્ට් බීට් කියන්නේ. අපි හાર્ට් බීට් එක චෙක් කරගමු. එනවා ඇති ඔයගොල්ලන්ට. හાર્ට් බීට් නෙමෙයි හાર્ට් රේට් එක. හොඳේ 82යි. එකයි. ආයෙ චෙක් කරගන්න බලමු. ඇත්තද කියන්නේ කියලා බලමු. දැන් 86යි ඉලුවේ. මං අර නිකන් අත මිටිම ලැබුවා. මං හිතන්නේ ඇත්ත. ඕකේ, ඊට පස්සේ තා මොකද්ද මේ? මොකද්ද දන්නේ? අපි කල්ලම් බලමු. මෙතනට වෙන්නේ නැති මං හිතන්නේ තියෙන ඇත්තේ. හතක් කියලා වෙන්නවා. මම ඇත්තටම මේක මොකද්ද කියලා හම්බුනොත් ඔයගලන්ට වීඩියෝ එකේදී ටෙක්ස්ට් එකක් විදියට දාන්න. ඊට පස්සේ මෙතනින් කෝල් ගන්න එක එතනක් තියලා තියෙනවා. ආයි සෙටින්ග්ස් එක notification මම තව ටිකක් මේ හදන්න තියෙනවා. බලමු මේ ටිකත් හදන්න. මෙතන about එකට ගියාම මේ මොකුත් නෑ. version එක ඒ ටික language වල මෙතන මම ගොඩාක් language පෙන්නලා තියෙනවා. සිංහල නෑ. ඊට පස්සේ ඩවුන්ලෝඩ් ඇප් ඩවුන්ලෝඩ් කරන්න මෙන්න මෙතනින් QR එකට යත හැකි. ඊට පස්සේ 1 hour later. හරි ගයිස්, අපි සින්දුවක් දාලා බලමු මේකෙන් කොහොමද ඇහෙන්නේ කියලා. මම TNB ලගේ සින්දුවක් තමයි දාන්නේ මේ වෙලාව. ඒක quality හින්දා තමයි මම ඒකලේ සින්දු quality හින්දා තමයි මේ ඒ දාන්නේ. දාලා බලමු.
මට සිරි හිමි නැති සෙනේ මං ආසම සින්දුව මට සිරි ඒකනම් පට්ට බේස් එකක් තියෙන අපි ස්මෝකර්ගේ අලුත් සින්දුව දාලා බලමු මොකද වෙන්නේ පොඩි කැරිය කන්න යන්නේ මු තමයි පන්න ගන්නේ ඒත් අපි වයන්නේ බස් කරන්නේ මකලා දාන්නේ දැන් නිදල්ලේ මරලා දාන්නේ වරදලම වරද ගන්නේ දනුයි හතුරට මවද ගන්නේ මරපවක්නේ බය වෙන්නේ පන්නේ මම බර කරන්නේ එක බය අම්මේ බය කරන්නේ කටින් තමයි ගොඩක් අය කරන්නේ මම කරමන්නේ අය කරන්නේ කවදන් දන්නේ මට පේන්නේ රංගමයි පාන්නේ මම දන්නා උඹ හංගලයි ගාන්නේ මම අතේ කොල්ල පෙන්නලයි ගාන්නේ පෙන්නලයි ගහන්නේ මුණට කියන්නේ ගුරුවෙක් යටින් හතුරු ඒකයි රිචාඩර් ගති ඕකේ ගයිස් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වීඩියෝ එක අද වෙන්නේ සුපිරි ස්මාර්ට් වොච් එකක් වගේම සුපිරි ඉයර්පොඩ්ස් දෙකක් මෙතන ඉයර්ෆෝන්ස් කියලා ගහලා තියෙන්නේ ඉයර්පොඩ්ස් කොහොම හරි ක්වොලිටි එකක් තියනවා කියන්නත් බෑ ක්වොලිටි එකක් නැහැ කියන්නත් බෑ ගෙවන ගානට ඒ ගානට ඉතින් ක්වොලිටි කියලා අපි හිතමු දැන් මම කියන්නේ මේක ගත්ත මම කොහෙන්ද ඊට පස්සේ මේක ගානුනේ කීයද කියලා ගයිස් මම මේක ගත්තේ ස්මාර්ට් ටෙක් කියන මේ වෙබ්සයිට් එකකින් මේක වෙබ්සයිට් එකක් නෙමෙයි මට මේක මේ යාළුවෙක් තමයි හොයලා දුන්නේ මම ඔයගලන්ට link එකයි යනම්ම විස්තර ටික දාලා තියන්න පල්ලෙන් පළවෙනි කමෙන්ට් එකෙන් මම දාලා තියන්න මේකල WhatsApp number එකක් තියෙනවා WhatsApp number එකක් මම දාලා තියන්න මේකල link එකක් මම පල්ලෙන් දාලා තියන්න පළවෙනි කමෙන්ට් එකේ ඕකේ මේකේ ගාන උනේ ඔයගොල්ලෝ හිතන ඇති නේද ඉතින් මේක මහා රුපියල් 5000 6000 ඒ ගානටවත් යනවා ඇති කියලා නෑ මේක උනේ රුපියල් 2990යි ඕකේ කට්ටිය පිස්සුයි කියලා හිතනවත් දන්නේ නැහැ ඉතින් 2990කට මේ ගාන මේකක් දෙන්න ඔව් ඉතින් 2990යි උනේ මේක ගාන මට ඩෙලිවරි වලටත් එක්ක 3440ක් ගියා. ඉතින් මම පස්සේ කියන්නේ මේකේ මොන හරි අතුරු ආබාධාවත් පස්සේ වීඩියෝ එකේදී මම කියන්නම් ගන්නද පාදාර අරගයි මේකයි විස්තර ටික. ඔච්චර තමයි ඉතින් අද වීඩියෝ එක වෙන්නේ. අද වීඩියෝ එක ඉවර කරන්නම් ඉතින් subscribe කරලා නැත්නම් දැන් මම මේක subscribe කරන්න ඊට පස්සේ බෙල් එක නැත් all press කරලා තියන්න. එතකොට මම වීඩියෝ එක දැම්ම ගාම ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මම හිතන්නේ ඊළඟට ගෙන්න තියෙන මගේ කෝද කියන්නේ අවුරුද්දක් විතර මම පෙරුම් පිරු අවුරුද්දක් විතර ආසාවෙන් හිටපු දෙයක් තමයි මට ඒක ලබන සතිය විතර හැබැයි වෙන්නේ මම ඒක වීඩියෝ මේක ගේනවා ඔයගොල්ලෝ දැන්නවත් දන්නවද දන්නේ ගේම් channel එක බලන කට්ටිය ඉන්නවා නම් අන්න ඒකට දන්නවා මොකක්ද වෙන්නේ කියලා අපේ මැරතන් එකත් මම ඉවර කරා කලින් සතියේ ඒ කියන්නේ අද ඉවර කරන්නේ අද 30 වෙනිදා මම මේක රෙකෝඩ් කරන්නේ මේක වොච් එක කවද වැටෙන්නේ දන්නේ නැහැ වීඩියෝ එක තාම GTA 6 වීඩියෝ එක වැටෙන තියෙන හෙට සාමාන්‍යයෙන් හෙට දාන්න බැරි වෙයි දන්නේ නැහැ මට ඩිස්කෝ යන්න තියෙනවා හරි හරි කොහොම හරි මම වීඩියෝ එක දෙනවා හෙට වැටුණොත් මම සෙන්සුරාදා ඉරිද දවස් දෙකේ යොදනවා මේ මොනොත් මේක ඊට පස්සේ සතිය වැටෙනවා ඊට පස්සේ තමයි මේ මගේ ආයක මම මෙතෙන්දි කියන්නේ මම ඔයාලට පොඩි ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා තියලා යන්නම් ඊළඟට ගේන්න ටෙක් වීඩියෝ මොනවා ගේන්න දිනනවා නම් බලන්න කමෙන්ට් එකක් දාන්න යන්න ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්න මම කිව්වේ නෑ නේද කමන්න නෑ දැන් ආයෙ අහගන්න කිව්වනම් අදට ගිහින් ඉන්න ඉතින් මගේ යාළුවා හැමෝටම ජය වේවා බයි